හයි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඕනේ ඉතින් අද මම අරන් ආවේ කිසිම ඇක්වේරියම් ටුවර් එකක්වත් මගේ මාළුන්ගේවත් වීඩියෝ එකක් නෙවෙයි. අද මම ආවා නුවර අලුතෙන් ඕපන් කරපු වෝටර් වර්ල්ඩ් එකට. ඉතින් මේක මාළු හදන අය වෙනුවෙන්ම හදලා තියෙන සුපිරිම තැනක්. එහෙනම් වැඩි කතා නැතුව යන් අපි වීඩියෝ එකට. ඔන්න යාළුවනේ මුලින්ම ඉන්න අපේ ටැංක් එකේ ලස්සන මාළු ටිකක් ඉන්නවා. ඒ වගේම මේකේ ඉන්නවා ලස්සනම ක්‍රේෆිෂ් වර්ගත් ඉන්නවා මාර කලර්ෆුල්. ඒ වගේම ඊට එහා පැත්තේ ටැංකිය මෙන්න මෙයා හිටියා. මට මෙයාගේ නම නම් හරියට මතක නැහැ. මම ඔයගොල්ලන්ට මේ බෝඩ් එකේ ෆොටෝ එකක් දාන්නම්. බෝඩ් එකෙන් බලන්න. ඒගොල්ලෝගේ විස්තර ටික ඔක්කොම තියෙනවා. යාළුවනේ මේ මාළුවාගේ නම ක්ලවුන් ට්‍රිගර් ෆිෂ්. එයා මාරම ලස්සන මාළුවෙක්. ඊට පස්සේ යාළුවනේ ඔන්න ඉන්නවා තවත් සුපිරි මාළුවෙක්. මෙයා නම් මට නම මතක නැහැ. මෙයා කොහොම හරි ෆයර් ඊල් කෙනෙක්. මෙයාත් මාරම ලස්සනයි. ඉතින් සුපිරිම මාළුවෙක්. එයා මාර කලර්ෆුල්. තනි කහ පාට. එයා මාර ලස්සනයි. යාළුවනේ අපි ඊළඟ සෙක්ෂන් එකට ආවා. ඉතින් මේකෙත් ඉන්නවා පොඩි මාළු සෙට් එකක්. ඕගොල්ලෝ දිගටම බලාගෙන යන්නකෝ මේ මාළු සෙට් එක. ඉතින් ඔන්න මේක නම් මාරම ලොකු ටැංක් එකක්. මේක අඩි 20ක් විතර ලොකු ටැංක් එකක්. ඉතින් මේකේ ලොකු මාළු ඕන නැහැ. ගොඩක්ම චූටි මාළු සෙට් එකක් ඉන්නේ. ඔන්න ඉතින් ඊට පස්සේ මේකේ ඉන්නවා මාෆියා ෆිෂ් එක. මේගොල්ලෝ නම් මාරම ලස්සනයි. මේගොල්ලෝ අඩි 1.5ක් විතර සයිස් එකෙන්. ඉතින් ඔයගොල්ලෝ මේකට ඇවිල්ලා බලන්න ඕනේ. නිකන් වීඩියෝ එකෙන් බැලුවට වැඩක් නෑ. ඒගොල්ලෝගේ ඇත්තම කලර් එක පේන්නේ. ඔහොම බැලුවාම තමයි. හරි ඉතින් ඕන දැන් අපි ආවා ලංකාවට ආවෙනික අපේ ගෙවල් වල උනත් හදන ගංගාර. වගේම අපි කන්න ගන්නවා ලූලා. ඉතින් බලන්නකො අපි කන්න ගන්න අයගේ ලස්සන. මේ හරියම දුකයි මේ වගේ මාළු එක. ඉතින් මන්නම් ආසම වෙරයිටි එකක් ගංගාර කියන්නේ ලූලා කියන්නේත් ඒගොල්ලෝ මාර කලර්ෆුල් මාළුවේ. ඉතින් ඔයාලට පේනවත් දන්නේ නැහැ මෙන්න මෙතන ඉන්නවා මාරම ලස්සන පෆර් කෙනෙක්. යා නෝමල් පෆර් කෙනෙක්. මෙයා අඟල් 5ක් විතර ලොකුයි. යා මාරම ලස්සනයි.
ඔන්න ඉතින් මේක ඉන්නවා ගෝල්ඩන් ටින් පොයිල් බාබ්ලා සෙට් එකක්. මාරම ලස්සනයි ඒ සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ මේකේ නෝමල් ටින් පොයිල් බාබ් සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ ටැංකිය ඔක්කොම එක ළඟ තියෙන්නේ. ඔක්කොම එක සයිස් ටින් පොයිල් බාබ්ලා මේ සෙට් එකෙම ඉන්නවා. හරි ඉතින් මේකේ අපි කවුරුත් දන්න සුපිරිම මොන්ස්ටර් ෆිෂ් මන්නාවා. එහෙම නැත්නම් නයිෆ් ෆිෂ්. ඉතින් මේක නම් සුපිරි අම්මෝ. මේගොල්ලෝ නම් අඩි 2.5ක් 3ක් වගේ වෙනවා. මාරම ලොකු සෙට් එකක් හිටියා. සාමාන්‍යයෙන් මාළු 20කට ආසන්නෙන් හිටියා. හෙන ගොඩයි. සුපිරිම මාළු වර්ගයක් තමයි ඉතින් මන්නාවා කියන්නේ. ඊට පස්සේ ඉන්නවා ගෝල්ඩන් මාෆියා එක. ඉතින් මේගොල්ලෝ අර නෝමල් මාෆියා එක වගේ නෙමෙයි. මේගොල්ලෝ රත්තරන් පාටයි. මේගොල්ලෝ ලස්සනයි ගොඩක්. ඔන්න ඊට පස්සේ ඉන්නවා අපි කවුරුත් දන්න රහසක් වූ මිනිසාගේ නිර්මාණයක්. ඉතින් මේගොල්ලෝ තමයි පෝලා පැරට්. ඉතින් මාරම ලස්සන. මං පර්සනලි මාරම ආස මාළුවෙක්. ඒගොල්ලෝ අර කටින් පුම්බන් ඉන්න එකට තමයි මං ගොඩක් ආස. ඔන්න ඊට පස්සේ ඉන්නවා බ්ලූ මාෆියා. ඔන්න ඊට පස්සේ අපි හැමෝගෙම ගෙවල් වල ඉන්න ජයන් ගුරානි. මේගොල්ලෝ නම් සුපිරිම සෙට් එකක් හිටියේ. මාරම ලස්සනයි. අඩි 2ක විතර සෙට් එකක් තමයි හිටියේ. සුපිරිම මාළු සෙට් එකක් තමයි හිටියේ. ඔන්න ඊට පස්සේ ඉන්නවා තායිලන්තයේ කැට් ෆිෂ් වර්ග. අපේ ගෙවල් වල ඉන්න කැට් ෆිෂ්ලා නෝමල්. ඉතින් මේගොල්ලෝ අඩි 3ක විතර සයිස් එකෙන් තමයි හිටියේ. සුපිරිම මාළු සෙට් එකක්. හරි ඉතින් ඔන්න දැන් ටික කාලයකට කලින් ප්‍රසිද්ධම වෙලා හිටපු දැදුරු නයා තමයි දැන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ මාරම ලස්සනයි. වාට පේනවනේ මගේ අතට එන හැටි. මාරම ඇක්ටිව් සෙට් එකක් හිටියේ. ගම් හරට වැඩිය සුපිරිම ඇක්ටිව් සෙට් එකක් මේගොල්ලෝ. ඉතින් රෙඩ් ලයින් ස්නේක් හෙඩ් දැදුරු නයා. ඇත්තටම දුගයි මේගොල්ලෝව මරණ එක. මේගොල්ලෝ හරිම ලස්සන මාළුවෙක්. මාරම ලස්සනයි. ඉතින් හරිම දුකයි ලංකාවේ මේගොල්ලෝව මරනවා. ඉතින් කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ පව් ඉතින්.
හරි ඉතින් මේ ටැංකියේ ඉන්නවා මාරම මලාවි සෙට් එකක්. මේගොල්ලෝ හරිම ලස්සනයි යාළුවනේ. ඔයගොල්ලෝ ඇවිල්ලා බලන්න ඕනේ. ඉතින් මේගොල්ලෝගේ ලස්සන මේ පේනවනේ ඉතින් එක එක වර්ග අපි එදිනෙදා දකින මලාවි නෙවෙයි එක එක වර්ග මලාවි වර්ග ඉන්නවා. ඊට පස්සේ ඉන්නවා සුපිරිම මාළුවේ. මෙයාට අවුරුදු 2ක් වුණත් වතුර නැතුව ඉන්න පුළුවන්. මොකද මෙයාගේ ඇඟේ පෙනහළු තියෙනවා. මෙයා සුපිරිම මාරම ලස්සනයි විදුලි ආඳ වගේම අයියා. එයා හරිම ලස්සනයි මූණ. ඕගොල්ලන්ට පේනවා ඇති. මම මාව දැක්ක ගමන් එයා උඩට ආවා. මාරම ලස්සනයි. ඉතින් මෙයාගේ නම ඇෆ්‍රිකන් ලංග් ෆිෂ්. සුපිරිම මාළුවේ කායේ මොන්ස්ටර් කියන ගතිය එහෙම්මම තියෙනවා මූණේ. ඔයාලට පේනවා ඇති ඔය දැන්වීම් පූර්වයේ තියෙන ඔක්කොම. හරි ඉතින් මෙතන ඉඳන් නම් මලාවි විශේෂ ගොඩක් තියෙනවා. එක එක වර්ගයෙන් ලස්සන මලාවිලා ඉන්නවා. ඔයගොල්ලෝ දිගටම බලන්න ඕ වීඩියෝ එක. ඉතින් ඊට පස්සේ නම බැරමු. එයා නම් මාරම ලස්සනයි. එයා නිකන් වැව් මාළු ගතිය තිබ්බත් ඒගොල්ලෝ ලස්සනයි. මොන්ස්ටර් ෆිෂ් වගේම එයා මූණ එහෙම ඒ වගේම තියෙනවා. මාරම ලස්සනයි. ඔන්න ඊට පස්සේ ඉන්නවා කවුරුත් දන්න අපි ඇති කරන්නත් ආස ඇලිගේටර් හෙවත් කිඹුල්. මේක නම් සුපිරිම ඇලිගේටර් සෙට් එකක් හිටියා. මේගොල්ලොන්ගේ සයිස් කිව්වොත් මේ ඔක්කොමලා අඩි 2.5 3 අතර ඉන්න සයිස් වලින් හිටියේ. සුපිරිම සෙට් එකක් තමයි හිටියේ ඉතින්. ඔන්න ඉතින් ඊට පස්සේ ඉන්නවා කාගෙත් ගෙවල් වල ඉන්න අපේ ගෙදර වුණත් ඉන්න සුපිරිම මොන්ස්ටර් ෆිෂ් කෙනෙක් වෙන
red tail catfish. ඉතින් හැමෝම මෙයාට ආදරේ. මෙයා මාර ලස්සන මාළුවෙක්. ඉතින් මේකේ ඉන්නවා අඩියකමාර විතර මාළු 30කට විතර ආසන්න මාළු සෙට් එකක් ඉන්නවා. සුපිරිමට පිරි මාළු සෙට් එකක් තමයි ඉන්නේ. ඇත්තටම මාරම ලස්සනයි ඒගොල්ලෝ. ඔන්න ඊට පස්සේ ඉන්නවා හැමෝම ඇති කරන්න ගන්න ලකී ෆිෂ්. ඉතින් මේ ඇල්බිනෝ ඇරවානා. ඉතින් මේගොල්ලොත් කහ කෑල්ල. මේගොල්ලොත් ඉන්නවා අඩි 2.5ක් අඩි 1.5ක් 2.5ක් අතර ඉන්නවා. මාරම ලස්සන සෙට් එකක් ඉන්නේ. ඉතින් පේනවනේ කහපාට බනන කලයක. ආයිද මාරම ලස්සනයි. ඔන්න ඊට පස්සේ යාළුවනේ මෙතන ඉන්නවා සිල්වර් ඩොලර් වෙරයිටිස් 5කින් ඉන්නවා. ඉතින් මේකේ මාරම ලස්සන සෙට් එකක් ඉන්නේ. ඉතින් බලන්නකෝ. නිරවසින්නා බ්ලැක් ගෝස් නයිෆ් ෆිෂ්. මේගොල්ලොත් අඩියකමාරක වගේ සෙට් එකක් හිටියේ. ඉතින් මේගොල්ලන්ට බ්ලැක් ගෝස් කියන්නේ මේගොල්ලෝ ඇත්තටම හොල්මනක් වගේ. මාරම ලස්සනයි. ඉතින් ගොඩක් අය කැමති මේවා ඇති කරන්නත්. ඒගොල්ලෝ මාරම ලස්සන මාළු සෙට් එකක් තමයි ඉන්නේ. ඔන්න ඊට පස්සේ ඉන්න ඇමසන් මඩුව. ඉතින් අපි කවුරුත් දන්න ස්ට්‍රින්ග් රේ. ඉතින් මෙතනත් ඉන්නවා මාරම කලර්ෆුල් දෙන්නෙක්. මේගොල්ලෝ මාරම ලස්සනයි. ඉතින් බලන්නකෝ. ඊට මෙතන ඉන්නවා රෙඩ් පයික් සික්ලිඩ්. ඉතින් මේගොල්ලෝ නම් තනි කර රතු. කෙලින්ම ආයේ මාරම ලස්සන මාළු සෙට් එකක් තමයි හිටියේ. ආයේ තනි කර රතු සුපිරිම මාළු සෙට් එකක්. ඊට පස්සේ හිටියා කාගෙත් ගෙදර ඉන්න ඔස්කා. මේකේ ඔස්කා වෙරයිටිස් 4ක් විතර හිටියා. වේල් ටේල් නම් ගොඩක් හිටියා. ඉතින් මාරම ලස්සනයි. මේකේ අඩියක සයිස් ඔස්කාලා සෙට් එකක් තමයි හිටියේ. ඉතින් මේ ඔස්කා සුපිරි මාර කලර්ෆුල් මාරම ලස්සන සෙට් එකක්. ඔන්න ඊට පස්සේ හැමෝගෙම ගෙදර ඉන්න ලෝටෙට්‍රා. ඉතින් මේගොල්ලොත් හැම පාටකින්ම වගේ හිටියා. ඒගොල්ලොත් හරිම ලස්සනයි. ගොඩක් මාළු හිටියා. ඔන්න ඊට පස්සේ තවත් සුපිරි මොන්ස්ටර් මාළුවෙක් වෙන පීකොක් බාස්. ඉතින් මේගොල්ලෝ නම් මාරම ලස්සනයි. මේගොල්ලොත් අඩියක සයිස් එකකින් හිටියේ. මේ කැට්ෆිෂ් ගේ නම මට හරියට මතක නෑ. ඒ කැට්ෆිෂ් අඩි 3ක් විතර ලොකු කැට්ෆිෂ් කෙනෙක්. මාරම ලස්සන මාළු සෙට් එකක් තමයි ඉතින් ඉන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ මේකේ ඩිස්කස් එක කලර්ස් වලින් මාරම ලස්සන ඩිස්කස් සෙට් එකක් හිටියා. ඒගොල්ලෝ නම් හරිම ලස්සනයි හා හුරු බූටි. ඉතින් මාරම ලස්සනයි තමයි. ඒ වගේම මෙතන තවත් ලකී ෆිෂ් කෙනෙක් වෙන සිල්වර් වානා. ඉතින් මේගොල්ලොත් අඩි 2.5ක වගේ සයිස් එකකින් තමයි හිටියේ. මාරම ලස්සන සෙට් එකක්. ඔන්න ඊට පස්සේ රෙඩ් ටේල් කැට්ෆිෂ්ටම
හැඩේ තියෙන ඒත් නහය සවලක් වගේ. ඉතින් මේ කවුද? ටයිගර් ෂවනෝස්. ඒගොල්ලොත් මාර සුපිරි මාල් සෙට් එකක් හිටියා අඩි 1.5ක වගේ. හරිම ලස්සන ඒගොල්ලොත්. ඔන්න ඊට පස්සේ මොන්ස්ටර් ෆිෂ් කියන නමටත් උපරිම කරපු පිරානා. ඉතින් මේගොල්ලෝ නම් සුපිරි. මං පර්සනලි ආසම් මාළුවෙක්. ඉතින් ඉස්සරහට මම මේ මාළුවෙකුත් බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ පයරා. මෙයාගේ නම් අකුරු දෙකක් නම් අනිත් පැත්ත ගැහුනොත් ඉවරයි. ඉතින් මේ මාළුවා ඒ වගේම එයාගේ දතුත් දැක්කනේ. මාරම ලස්සනයි. ඔන්න ඉතින් ඔයගොල්ලෝ මෙච්චරලා බලන් හිටපු මේකේ මේන් ටැංක් එක වෙන ඇරපයිම ඉන්න ටැංක් එක. ඉතින් මේකේ ඉන්නවා අඩි 1.5ක ඇල්බිනෝ පාකු. ඔන්න ඔයගොල්ලන්ට පේන ඇති ඇරපයිම. ඉතින් ඒගොල්ලෝ ලේසියකට නම් එළියට එන්නේ නැහැ. ඉතින් මම ඔයගොල්ලන්ට කොහොම හරි ඇරපයිමගේ වීඩියෝ එකක් ගන්නම් මෙතන ඉඳලම. ඉතින් රෙඩ් ටේල් කැට්ෆිෂ් උත් ඉන්නවා අඩි 3ක විතර ලොකු රෙඩ් ටේල් කැට්ෆිෂ් ආ. ඒ වගේම ඇරපයිම නම් ඉන්නවා අඩි 6ක් විතර ලොකු ඇරපයිමල දෙන්නෙක් ඉන්නේ. ඔන්න ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති රෙඩ් ටේල් කැට්ෆිෂ් ගේ නම් ෆින් ටික ඔක්කොම ඉවරයි. මොකද පාකුල රංචු පිටින් ඉද්දි රෙඩ් ටේල් කැට්ෆිෂ් ගේ ෆින් වලට ඇටැක් කරනවා. ඉතින් රෙඩ් ටේල් කැට්ෆිෂ් ගේ ෆින් එක නම් ඔක්කොම ඉවරයි. ඉතින් ඔන්න ඊට පස්සේ මේ ටැංකියට මෙහා පැත්තේ ඉන්නවා බ්ලැක් පාකු. අපේ ගෙවල් ඇති කරන නෝමල් පාකු. ඉතින් මේකෙත් අඩි 1.5ක වගේ පාකු සෙට් එකක් තමයි හිටියේ. ඔන්න ඉතින් ඔයාලට පේන ඇති ටෑන්ක් එක මාරම ලස්සනයි. ඉතින් මෙතනට ඇවිල්ලාම බලන්න ඕනේ. ඔයාලට පේන ඇති රෙඩ් ටේල් කැට්ෆිෂ් මගේ අතත් එක්ක කොච්චර සයිස්ද කියලා. ඔන්න ඉතින් මම කොහොම හරි මෙතන ඉඳලාම ඔයාලට වීඩියෝ කරගත්තා. ඇරපයිම ඉන්නවා. ඔන්න ඉතින් ඉන්න වඩු මෙතන ඉන්න සුපිරිම බාණ්ඩේ. ඒ වගේම ගණන් වැඩිම. ඉතින් තනිකර සුපිරියක් මේක. ඕගොල්ලන්ට පේනවා තියායේ කලර්ස් එහෙම රෙඩ් කලර් එක එහෙමම ඇවිල්ලා එන ගමන් තියෙනවා. හරි ඉතින් වීඩියෝ එක හොඳයි නම් අපේ ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට අපි ගියා. ගුඩ් බයි.